වයස් ભેදයකින් තොරව ලොකු පොඩි හැමෝම වගේ ආසයි සුරතලයට බල්ලෙක් ඇති කරන්න. මෙන්න මේ නිසාම අද වෙනකොට බොහෝ ගෙවල් වල සුරතලයට වගේම ආරක්ෂාවටත් බල්ලන් ඇති කරනවා අපිට දැක ගන්නට පුළුවන්. කොහොම නමුත් තවත් පුද්ගලයන් පිරිසක් ඉන්නවා බල්ලන් ඇති කරන්න ආසාව තිබ්බත් ගෙවල් වල ඉඩ නැතිකම අසල්වැසියන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් ගෙවල් වල පුද්ගලයන් අකමැති වීම නිසා සුරතලයට බල්ලන් ඇති කිරීමෙන් වැළකී සිටින. ඔබේ ගෙදර සුරතලයක් ඇති කරන්න තරම් ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිනම් හොඳම දේ තමයි සුරතලයක් ඇති නොකිරීම. හැබැයි ඔබ සුරතලයක් ඇති කිරීමේ වැළකී සිටින්නේ ගෙදර අයගේ බැනුම් එහෙම නැත්නම් ගෙදර අයගෙන් ප්‍රශ්න ඇති වෙන නිසා නම් තවත් බල ඉන්න එපා. මේ දැන්ම ඔබේ ගෙදරට සුරතලයක් ගේන්න. බොහෝ පුද්ගලයන් ගෙදරට සුරතලයක් ගේනකම් විතරයි මේ දෙයට විරුද්ධ වෙන්නේ. ගෙදරට සුරතලයක් ගෙනාවට පස්සේ අනිවාර්යයෙන්ම පවුල කෙනෙක්ට වගේ සලකන්න ගන්නවා. සමහර විට ඔබේ පවුලේ අය ඔබට සලකනවටත් වඩා ආදරෙන් මේ සුරතලාට සලකන්න ගනීවි. ඒ වගේම තමයි 120ක පමණ සම්භාවිතාවයක් තියෙනවා සුරතලාවයි ඔබවයි දෙන්නවම ගෙදරින් පිටමං කරන. ඉතින් පවුලේ අය මොන වගේද කියලා හිතලා බලලා මේ තීරණය ගන්න එක තමයි හොඳම දේ. ඔබේ පවුලේ අය සුරතලයක් ඇති කරනවට අකමැති නම් මෙන්න මේ වීඩියෝ නිතරම වුන්ට පෙනීමට සලස්වන්න. යන්නේන මගතොටේදී කනබන හැමතැනම මෙන්න මේ වීඩියෝ වුන්ට පෙන්වන්න. මෙන්න මේ ආකාරයට ගෙදර අයගේ අකමැත්ත මත සුරතලයක් ඔබේ ගෙදරට ගෙනල්ලා ඔබට සිද්ධ වෙච්ච දේවල් ගැන ඔබගේ අත්දැකීම් ගැන කමෙන්ට් එකකින් අපිට දන්වන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. මේ වගේ එදිනදා ජීවිතයට වැදගත් දේවල් දැනගන්න දැන්ම අපේ අරුම ඔබතුම YouTube channel එක subscribe කරන්න.